හයි කොහොමද? අද බලමුද මෙන්න මේ වගේ රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න විදිය. හදාගන්න හරිම ලේසි. මුලින්ම අපිට ඕන වෙනවා බිත්තර 4, කිරි මිලිලීටර් 450, සීනි පීරිස් කෝප්ප එකක් සහ වැනිලා. දැන් මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාලා කැරමල් කරගන්න ඕනේ. මං සීනි තේ හැඳි 5ක් විතර තමයි එකතු කරේ. ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි තියෙන්න ඕනේ. මෙන්න මේ පදමට ආවට පස්සේ උණු වතුර චූට්ටක් එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදියට කැරමල් එක හදාගත්තට පස්සේ පුඩින් එක හදාගන්න භාජනයට මෙන්න මේ විදියට කැරමල් එක දාගන්න. දාගෙන නිවෙන්න තියාගන්න ඕනේ. දැන් වෙනම භාජනයක් අරගෙන බිත්තර 4 කඩාගෙන එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදියට බිත්තර 4 වෙන වෙනම කඩාගෙන එකතු කරගන්න. දැන් මෙන්න මේ විදියට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒකටම වැනිලා තේ හැඳි 2ක් දාලා හොඳින් ගසා ගන්න ඕනේ. දැන් මේක ගසාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා කිරි සහ සීනි ටික දාගන්න ඕනේ. මෙන්න මේ විදියට. දැන් හොඳින් කවලම් කරගෙන උතුරව ගන්න ඕනේ. ටික නිවුනට පස්සේ තමයි අපි දැන් බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. දැන් ඒකත් එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. දැන් අපි කලින් හදාගත්තු කැරමල් එක දාගත්තු භාජනයට කැරමල් එක උඩින් එම මිශ්‍රණය දාගන්න ඕනේ. මෙන්න මේ විදියට පෙනරකින් පෙරාගෙන එකතු කරගන්න ඕනේ. දැන් මේ පුඩින් මිශ්‍රණය විනාඩි 45ක් වාලි ස්ටීම් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි ස්ටීම් කරගත්තට පස්සේ තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාලා පැයක් විතර තියාගෙන එළියට ගන්න. මෙන්න මේ විදියට තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ තියෙන්නේ. ඇත්තටම මාරම රසයි. ඔයාලා try කරලා බලන්න.